සමහර අය මෙන්න මෙහෙම හිතාගෙන ඉන්නවනේ. මට කොන්දේ කැකුමක්වත් නැහැ. මම වතුරත් හොඳට බොනවා අන්න ඒක නිසා මගේ වකුගඩු වලට නම් මුකුත් වෙන්න විදිහක් නැහැ. ඔයත් එහෙම හිතාගෙන ඉන්න කෙනෙක්ද? ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ වකුගඩු නරක් වෙද්දී ඉවස ගන්න බැරි කොන්දේ කැකුමක් එනවා කියලා. ඒත් වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඇත්තම කතාව නම් ඔයාගේ වකුගඩු 90%ක්ම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අක්‍රිය වෙලා යනකම්ම ඔයාට කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා හිතනවා ඇති මෙච්චර විනාශයක් වෙනකනුත් ඇයි මේ තරම් වකුගඩු නිහඬ කියලා. හේතුව මේකයි. අපේ වකුගඩු කියන්නේ අපේ ඇඟේ තියෙන පුදුමාකාර ඉන්ද්‍රියක්. ඒවා හරියට අපේ ඇඟේ තියෙන පෙරහනේ කියන්නේ ෆිල්ටර්ස් වගේ. අපි කනබන දේවල් වලින් ඇඟට එන වසවිස, අපද්‍රව්‍ය සහ වැඩිපුර තියෙන ජලය මුත්‍රා හරහා පිට කරන්නේ මේ වකුගඩු මගින්. වකුගඩු වල තියෙන විශේෂත්වය තමයි ඒවායේ තියෙන අනුවර්තනය වීමේ හැකියාව. හිතන්නකෝ ඔයාගේ වකුගඩුවෙන් භාගයක්ම විනාශ වුණා කියලා. ඉතුරු වෙලා තියෙන නිරෝගී කොටස අර විනාශ වුණු කොටසේ වැඩ ටිකක් Tamanගේ කරපිටට අරගෙන කොහොම හරි ඇඟේ වැඩ ටික සමබරව කරගෙන යනවා. මෙන්න මේ නිසා ඔයාට කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. හැබැයි ඒ ඉතුරු වෙලා තියෙන පුංචි කොටසටත් මේ අධික බර දරා ගන්න බැරි වෙලා ඒකත් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වුණාම තමයි එකපාරටම රෝග ලක්ෂණ ඔන්න එළියට එන්න පටන් ගන්නෙ. හැබැයි අවාසනාවකට ඒ වෙදි වකුගඩු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ඒ තත්ත්වය ආපස්සට හරවන්න කියන්නේ රිවර්ස් කරන්න කිසිම බෙහෙතක් මේ ලෝකේ නැහැ. හැබැයි ඔයා දන්නවද වකුගඩු රෝග උත්සන්න වෙන්න කලින් ඔයාගේ ඇඟෙන් පුංචි සිග්නල් ඔයාට දෙනවා කියලා. ඉතින් අපි මේ සිග්නල් ගැන චුට්ටක් කතා කරමුකෝ. පළවෙනි සිග්නල් එක තමයි මුත්‍රාවල අසාමාන්‍ය විදිහට පෙන දැමීම. ඔයා බලන්න ඔයා මුත්‍රා කරද්දී සබන්දියකට වගේ ලොකුවට පෙන එනවද කියලා. ඒ වගේම ටික වෙලාවක් ගියත් ඒ පෙන මැකිලා යන්නේ නැද්ද කියලා. එහෙම වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ වකුගඩු වල පෙරහන් සිදුරු වෙලා ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් මුත්‍රා හරහා පිට වෙලා යනවා කියන එකයි. අපිට දෙන දෙවෙනි සිග්නල් එක තමයි රැට නිතරම මුත්‍රා කිරීමට අවදි වීම. ඒ කියන්නේ වකුගඩු දුර්වල වෙද්දී මුත්‍රා සාන්ද්‍ර කිරීමේ හැකියාව නැති වෙනවා. අන්න ඒ නිසා රැට නිදාගත්තට පස්සේ කීප වතාවක්ම මුත්‍රා කිරීමට නැගිටින්න සිද්ධ වෙනවා. හරි ඊළඟට බලමු තුන්වෙනි සිග්නල් එක මොකද්ද කියලා. තුන්වෙනි සිග්නල් එක තමයි ඔයාගේ ඇස් වටේ ඒ වගේම කකුල් වල ඉදිමීම. සාමාන්‍යයෙන් වකුගඩු වලට ඇඟේ තියෙන වැඩිපුර වතුර සහ ලුණු අයින් කරගන්න බැරි වුණාම ඒවා ඇඟේ එකතු වෙනවා. උදේට නැගිටිද්දී ඇස් වටා ඉදිමිලා තියෙනවා නම් ඒ වගේම හවසට සපත්තු දාද්දි කකුලේ වලලු කර ඉදිමිලා තියෙනවා නම් ඒක පැහැදිලි රතු එළියක්. ඉතින් අන්න ඒ වෙලාවක ඒ දේ නොසලකා හරින්න එපා. හතරවෙනි සිග්නල් එක තමයි කිසිම හේතුවක් නැතුව එන අධික මහන්සිය සහ සුදු මැලි වීම. ඉතින් ඒ සිග්නල් එක එන්නේ කොහමද? අපි ඒක බලමුකෝ. අපේ ඇඟේ රතු රුධිර අණු හදන්න අවශ්‍ය හෝමෝනේ නිපදවන්නේ වකුගඩු වලින්. වකුගඩු ලෙඩ වෙද්දී ලේ අඩු වෙනවා. ඒ කියන්නේ ශරීරයේ ඇනීමියා තත්ත්වය දැක ගන්න පුළුවන් වෙනවා. කොච්චර නිදාගත්තත් මහන්සිය වගේ දැනෙන්නේ අන්න ඒක නිසායි. ඊළඟ සිග්නල් එක තමයි සමේ අධික කැසීම සහ කටට යකඩ රාක් දැනීම. එහෙම වෙන්නේ ඇයි? අපේ ඇඟේ තියෙන වසවිස මුත්‍රා වලින් පිට වෙන්නේ නැති නිසා ඒවා ලේ වලටම එකතු වෙනවා. මෙන්න මේ නිසා මුළු ඇඟම කසන්න ගන්නව වගේම කන කෑමවල කිසිම රාක් නැති වෙලා කටට යකඩ රාක් දැනෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි මේ පස්වෙනි සිග්නල් එකට හේතුව වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ පුංචි සිග්නල්ස් ඔයාගේ ඇඟෙන් දෙනවා නම් ඒවා කිසිම වෙලාවක නොසලකා හරින්න එපා. ඒ ගැන ඔයාගේ අවධානය අනිවාර්යෙන්ම යොමු කරන්න. හරි ඉතින් මොකක් වුණත් මේ විදිහට අපේ වකුගඩු නරක් වෙන්න පාර කපන්නේ කවුද? අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. වකුගඩු නරක් වෙන්න ප්‍රධානම හේතු දෙක තමයි දියවැඩියාව සහ අධික රුධිර පීඩනය. මේ රෝග දෙකම පාලනයකින් තොරව තිබ්බොත් අනිවාර්යෙන් අවසානයේදී වකුගඩු අක්‍රිය වෙනවාමයි. ඊට අමතරව අපේ අය කරන ලොකුම වැරද්දක් තමයි පොඩි ඇඟේ පතේ අමාරුවටත් ඒ වගේම පොඩි ඔළුවේ කැකුමටත් ෆාමසියෙන් අරගෙන දිගටම වේදනානාශක බොන එක. ඉතින් මේ වගේ ප්‍රතිචාරී හැම වෙලේම බොනකොට වකුගඩු වලට යන ලේ ගමන අඩාල වෙලා වකුගඩු ක්ෂණිකවම නරක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රතිවර්ග බොන්න කලින් 100,000 වාරයක් හිතන්න. හරි අපි දැන් බලමු තවත් පරක්කු වෙන කලින් අපේ වකුගඩු බේරගන්නේ කොහොමද කියලා. ගොඩාක් දෙනෙක් වකුගඩු අක්‍රිය වෙලා ඩයලයිසිස් මැෂින් වලට සම්බන්ධ කරනකම් තමන්ට වකුගඩු ප්‍රශ්නයක් තියෙනවා කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ තමන් නිදන්ගත වකුගඩු රෝගයෙන්. එහෙම නැත්නම් ක්‍රොනික් කිඩ්නි ඩිසීස් තත්ත්වයෙන් ඉන්නවා කියන එක දන්නේ නැහැ. මතක තියාගන්න ඩයලයිසිස් කරනවා කියලා කියන්නේ ඉතාමත් වේදනාකාරී වගේම වියදම් අධික ක්‍රියාවලියක්.
ඉතින් ඒ වගේ අවාසනාවන්ත තත්යකට මුහුණ දෙන්න කලින් මෙන්න මේ දේවල් ටික අදම කරගන්න පුළුවන් නම් හොඳයි. එකක් තමයි අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන්ම මුත්‍රා පරීක්ෂණයක් කියන UFR පරීක්ෂණයක් වගේම සීරම් ක්‍රියාටිනින් කියන රුධිර පරීක්ෂණය කරගන්න එක. ඇත්තටම කියනවා නම් මේ රුපියල් 1000ක් 2000ක් කියන පරීක්ෂණ දෙකෙන් පුළුවන් ඔයාගේ වකුගඩු වල තත්ත්වය 100%ක්ම නිවැරදිව දැනගන්න. පරීක්ෂණ වාර්තාවල ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සරහට කරදර වලට මුහුණ දෙන්න කලින් වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් ඔයාට එතකොට පුළුවන්. වකුගඩු පරිස්සම් කරගන්න ඔයා කරන්න ඕනේ ඊළඟ දේ තමයි වතුර බොන එක. දවසට අවම වශයෙන් වතුර ලීටර් 2.5ක්වත් බොන්න. ඒ වගේම පැණි බීම, කෘත්‍රිම බීම වර්ග වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. ඉතින් මේ දේවල් වලට අමතරව ඔයා කරන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම හරියටම පාලනය කර ගැනීම. ඉතින් මේ දේවල් කරන්න ඔයා අදින්දම පටන් ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ වකුගඩු දෙක රැක ගන්න. හරි ඉතින් අද වීඩියෝ එක ඔයාලට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා හිතනවා. channel එක subscribe කරන්න නැතුව මේ videos බලන ගොඩාක් අය ඉන්නවා කියලා දන්නවා. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මෙල්ප්‍රොසල් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා තියාගන්නවා වගේම පහළ තියෙන bell icon එක all click කරලා තියාගන්න. එතකොට අපේ සෞඛ්‍ය නාලිකාවේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාගේ phone එකටම notification එවෙලම දෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් තවත් දවසක ඔයාලා හැමෝටම වැදගත් වෙන තවත් අලුත් සෞඛ්‍ය වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. ගිහින් එන්න. සුබ දවසක්.